ඉතින් ඔයගොල්ලොත් විසිට් වීසා එකෙන් ඇවිල්ලා ජොබ් එකක් හොයාගත්තද? ජොබ් එකක් හොයාගත්තට පස්සේ කම්පැනි එකෙන් එම්ප්ලොයිමන්ට් වීසා එකක් ප්‍රොසෙස් කරන්න කොච්චර කාලයක් යනවද? ඒ ප්‍රොසෙස් එක ස්ටෙප් බයි ස්ටෙප් වෙන්නේ කොහොමද? කම්පැනි එක ඇත්තටම ඔයාගේ එම්ප්ලොයිමන්ට් වීසා එක ප්‍රොසෙස් කරනවද කියලා ඔයා කොහොමද හරියටම දැනගන්නේ? ඉතින් ඔයා දැනුවත්ද මෙඩිකල් එක කියන්නේ මොකක්ද? ඒ වගේම තමයි එමිරේට්ස් ID එකක් එන්න කොච්චර කාලයක් යනවද? ඔයා ලේබර් කොන්ට්‍රැක්ට් එක අත්සන් කරද්දි මොනවද සලකලා බලන්න ඕනේ කරුණු? මේ වගේ හැම දෙයක්ම අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. Hello friends, welcome back to our YouTube channel. ඕකොල්ලෝ ඉතින් thumbnail එකෙන්ම දැක්කනේ අපි අද මොකක් ගැනද වීඩියෝ එක කරන්න කියලා. ඕකොල්ලන්ට ඩුබායි වලට විසිට් වීසා එකෙන් ආවයන් පස්සේ ඒක කන්වර්ට් කරගන්න පුළුවන් එම්ප්ලොයිමන්ට් වීසා එකට. එහෙම කන්වර්ට් කරගන්න පුළුවන් ඉන්නේ ඕකොල්ලන්ට ජොබ් එකක් හම්බුනවා ඉතින් ඩුබායි වලින්. අපි මේ ගැන කලිනුත් වීඩියෝ එකක් කරලා තිනවා දැන් අවුරුදු 2කට විතර කලින්. ඊට පස්සේ අපි හිතුවා දැන් අපි කොහොමත් අලුතෙන් වීඩියෝ සීරීස් එකක් පටන් ගත්තා. ඒකටම මේක ඇඩ් කරලා අපි දිගටම කන්ටිනියු කරන්න හිතුවා. ඔව් ඉතින් මොකද අර වීඩියෝ එක දැන් ගොඩක් පල්ලෙහාට ගිහිල්ලානේ තියෙන්නේ. ඉතින් අපේ කට්ටිය පොඩ්ඩක් විතර කම්මැලිනේ ආයේ පල්ලෙහා තියෙන වීඩියෝස් බලන්න. ඉතින් අපි ඒක නිසා හිතුවා අලුතෙන්ම අපහු වීඩියෝ එකක් කරනවා කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් කරන්නේ විසිට් වීසා එකක් කොහොමද එම්ප්ලොයිමන්ට් වීසා එකකට කන්වර්ට් කරගන්නේ, මොනවද ස්ටෙප් බයි ස්ටෙප් කරන්න ඕන කාරණා කියලා. ඉතින් ඔයගලන් විසිට් වීසා එකකින් ආවට පස්සේ ඔයගලන් දන්නවා විසිට් වීසා එකෙන් ජොබ් එකකට යන්න බෑ කියලා. මොකද නීතියෙන් ඒක තහනම්. එහෙම කළා වුණොත් ඔයගලන්ට 10000ක දඩයක් වැටෙනවා. ඒ වගේම කම්පැනියට 50000ක දඩයක් වැටෙනවා. ඉතින් ඒක නිසා සමහර කම්පැනි වුණාට ඔයගලන් විසිට් වීසා එකේ ඉද්දිම ඔයගලන්ගෙන් වැඩ ගන්න කම්පැනිස් උත් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ගැන ඔයගලන් පොඩ්ඩක් දැනුවත් වෙන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් ඉතින් ලේබර් එකෙන් සමහර වෙලාවට එනවා ඔෆිස් චෙක් කරන්න. ඉතින් ඒ වගේ වෙලාවට ඔයගලන් අහුවුනොත් ඉතින් ඔයගලන්ට 10000ක දඩයක් ගෙවන්න වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයගලන් ජොබ් එකකට යද්දිම හොඳ කම්පැනිස් තියෙනවා. ඒවා ඔයගලන්ගේ වීසා එක ප්‍රොසෙස් කරලා ඉවර වෙලාම තමයි ඔයගලන්ට ජොබ් එකට එන්න කියලා කියන්නේ. ඉතින් ඔයගලන්ට සතියක් හරි දෙකක් හරි කාලයක් ගෙදරට වෙලා ඉන්න කියලා ඒගොල්ලෝ ඔයගලන්ගේ ඩොකියුමන්ට්ස් ඔක්කොම ටික පාස්පෝර්ට් කොපි එක මේ හැම දෙයක්ම අරගෙන ඉවර වෙලා ඒගොල්ලෝ වීසා එක ප්‍රොසෙස් කරනවා. ඒත් සමහර කම්පැනිස් කරන දෙයක් තමයි ඔයගලන්ට කියනවා සතියක දෙකක ට්‍රයල් පීරියඩ් එකකට එන්න කියලා නේද මුදිත? ඔව් සමහර කම්පැනිස් තියෙනවා ඔයගොල්ලොන්ට සතියට දෙකකට ඒගොල්ලෝ වැඩ බලනවා ඉස්සෙල්ලා ඒගොල්ලෝ සැටිස් නම් ඊට පස්සේ තමයි ඒගොල්ලෝ එම්ප්ලොයිමන්ට් වීසා එක ප්‍රොසෙස් කරන්නේ. මොකද සමහරුගේ ඒගොල්ලෝ කියන්නේ ඩිරෙක්ට්ම එම්ප්ලොයිමන්ට් වීසා එක ප්‍රොසෙස් කරාන් පස්සේ ඒගොල්ලොන්ට කම්පැනියට මෙයා ගැන සැටිස් නැත්තම් මොකද ඒගොල්ලෝ ඔල්රෙඩි ඔයගොල්ලොන්ට කම්පැනි එකේ බෙනිෆිට් දීලා තියෙන. ඒ කියන්නේ කම්පැනි වීසා එක දෙනවා, කම්පැනි මෙඩිකල් එක දෙනවා, මේ හැම ඇක්සස් එකක්ම දෙනවා. ඔව් අනික වීසා එක කරන්නත් ලොකු ගාණක් යනවා. සාමාන්‍යයෙන් ඩිරාම් 5000ක් විතර යනවා එම්ප්ලොයිමන්ට් වීසා එකක් ප්‍රොසෙස් කරන්න. ඉතින් මේක කම්පැනි පැත්තෙන් ගත්තත් ඒගොල්ලන්ට ලොකු වියදමක්. ඉතින් ඒක නිසා ඒගොල්ලන් සමහර ට්‍රයල් පීරියඩ් එකක් බලනවා. අපි නම් කියන්නේ මේ වගේ සතියක දෙකක ට්‍රයල් පීරියඩ් එකක් බැලුවට ඕකේ. ඒත් සමහර කම්පැනි ඕගලන්ට කියනවා නම් දිගටම මාසයක් දෙකක් ඔයගලන්ගේ විසිට් වීසා එකෙන් වැඩ කරන්න, නැත්නම් විසිට් වීසා එක රිනියම් කරන්න. ඉතින් මේ වගේ දේවල් කියනවා නම් ඒ වගේ කම්පැනි වලින් ඈත් වෙලා ඉන්න එකම තමයි හොඳ. මොකද ගොඩක් අය අපිට කතා කරලා කියන දෙයක් තමයි සමහරු ඔයගලන්ගෙන් ප්‍රයෝජන ගන්නවා. ඒ කියන්නේ ඔයගලන්ගේ විසිට් වීසා එක ඉවර වෙනකන් ඒගොල්ලන්ගේ වැඩ ටික කරගෙන ඊට පස්සේ කියනවා ඔයා මේ කම්පැනියට සූට් වෙන්නේ නැහැ. ඒක නිසා මේ ඔයා හෙට ඉඳන් වැඩට එන්න එපා. එහෙම කියලා සමහර කම්පැනි වැඩ කරපු දවස්වල සැලරිස් දෙනවා. ඒත් ඉතින් ඒකෙන් වෙන්නේ ඔයාගේ විසිට් වීසා එක නිකන් ඉවර වෙලා යන එක විතරයි. ඉතින් ඒක නිසා ඔයා කම්පැනි එකට ජොයින් වෙද්දී ඉන්ටර්විව් එකේදීම මේ දේවල් හරියට කතා කරගන්න. කොච්චර කාලෙකින් ඒගොල්ලන් එම්ප්ලොයිමන්ට් වීසා එකක් ප්‍රොසෙස් කරනවද මේ හැම දෙයක්ම ඔයගොල්ලන් ඉන්ටර්විව් එකේදී හරි ඊට පස්සේ ඔයගොල්ලන්ව සිලෙක්ට් කරගත්තා කියලා එන HR කෝල් එකේදී හරි ඔයගොල්ලන් මේ දේවල් පොඩ්ඩක් අහලා දැනුවත් වෙන්න. යන්නම් වාලේ ජොබ් වලට යන්න එපා. මොකද ඒකෙන් ඔයගොල්ලන්ගේ කාලේ වගේම ඉතින් ඔයගොල්ලන් අහුවුනොත් ඒ වයින් දඩ පවා ඔයගොල්ලන්ට ගෙවන්න වෙන්න පුළුවන්. හරි. ඉතින් අපි හිතමුකෝ ඔයගලන් ඉන්ටර්විව් එකෙන් සිලෙක්ට් වුණාට පස්සේ ඔයගලන්ට කම්පැනි එකෙන් අනිවාර්යයෙන්ම ඔෆර් ලෙටර් එකක් එවන්න ඕනේ. ඉතින් මේ ඔෆර් ලෙටර් එක කියන එක తాවකාලික එකක්. ඔයගලන් ලේබර් කොන්ට්‍රැක්ට් එක සයින් කරනකන් තමයි ගොඩක් වෙලාවට මේක වළංගු වෙන්නේ. ඉතින් මේක කම්පැනි එකේ ඉන්ටර්නල් ඩොකියුමන්ට් එකක්. ඉතින් ඔයගලන්ව ලංකාවේදීම ඩිරෙක්ට් හයර් කරනවා නම් කම්පැනි එකෙන් මොහෙරේ අප්‍රූව් කරපු ඔෆර් ලෙටර් එකක් එවන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඔයගලන් ඩුබායි වල නම් ඉන්නේ ගොඩක් වෙලාවට කම්පැනි වලින් කරන්නේ ඔයගලන්ට ඉන්ටර්නල් ඔෆර් ලෙටර් එකක් තමයි එවන්නේ. ඉතින් මේ ඔෆර් ලෙටර් එකේ සාමාන්‍ය විස්තර ටිකක් ඇතුළත් වෙනවා. ඒ කියන්නේ ඔයා මොන පොසිෂන් එකකටද අපි හයර් කරන්නේ, ඒ වගේම ඔයාගේ බේසික් සැලරි එක මොනවද, ඔයාට ඇලවන්සස් දෙනවා නම් මොනවද, ඒ වගේම ඔයාගේ ස්ටාර්ට් ඩේට් එක මොකක්ද, ඒ වගේම ඔයාගේ
ප්‍රොබේෂන් එක. ඒ කියන්නේ පුහුණු කාලය කොච්චර කාලයක් තියෙනවද? ඉතින් මේ වගේ සාමාන්‍ය විස්තර ටිකක් දාලා ඔයාට ඔෆර් ලෙටර් එකක් එවනවා. ඉතින් ඔෆර් ලෙටර් එකක් හම්බුනාට පස්සේ ඔයාට කාරණා දෙකක් කරන්න පුළුවන්. එකක් තමයි ඔයාට මේ ඔෆර් ලෙටර් එක ඇක්සෙප්ට් කරන්න පුළුවන්. නැත්නම් මේ ඔෆර් ලෙටර් එක ඩික්ලයින් කරන්න පුළුවන්. ඔයා ඒ කියන්නේ කැමති නැති මොනවා හරි කාරණාවක් ඒගොල්ලන් මෙන්ෂන් කරලා තියෙනවා නම් ඔයාට මේක ඩික්ලයින් කරන්න පුළුවන්. අපි කතාව ඉස්සරහට අරගෙන යමු. ඔයා මේ ඔෆර් ලෙටර් එක ඇක්සෙප්ට් කරා කියලා. ඉතින් ඇක්සෙප්ට් කරාට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේ ඔෆර් ලෙටර් එක සයින් කරලා අපහු රිප්ලයි ඊමේල් එකක් දාන එක. ඉතින් එහෙම ඊමේල් එකක් දාලා ඉවර වෙලා ඒගොල්ලන් කම්පැනි එකට ජොයින් වෙන්න කියලා දවසක් කියලා තියෙනවානේ. ඉතින් එදාට ඔයගලන්ට පුළුවන් කම්පැනි එකට යන්න. ඉතින් ඊට පස්සේ තමයි ඊටු ටික වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ කම්පැනිට ගියන් පස්සේ ඔයගොල්ලන්ට ඉන්ටර්නල් කොන්ට්‍රැක්ට් එක දෙන්න පුළුවන්. සමහරක් විට ඔයගොල්ලෝගේ වැඩ බලලා සතියකින් දෙකකින් විතර ඊට පස්සේ කොන්ට්‍රැක්ට් එක දෙන්න පුළුවන්. අපි හිතමු ඔයගොල්ලන්ට ඉන්ටර්නල් කොන්ට්‍රැක්ට් එක දුන්නා කියලා. ඒ කියන්නේ කම්පැනි ඇතුළේ කොන්ට්‍රැක්ට් එක ඒක අසම් කරන්න කලින් හොඳට ඔක්කොම උඩ ඉඳන් පල්ලෙහාට ඔක්කොම ඉන් ඩීටේල් ගිහිල්ලා කියවලා බලන්න මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට හරියන්නේ නැති සූටබල් වෙන්නේ නැති මොන හරි පොයින්ට්ස් තියෙනවා නම් ඒව ගිහිල්ලා HR එකත් එක්ක කතා කරන්න. මොකද කොන්ට්‍රැක්ට් ඉන්ටර්නල් කොන්ට්‍රැක්ට් එක අසයින් කරාන් පස්සේ මොනවද චේන්ජ් කරන්න බෑ. ඒ කියන්නේ ඔයා ඒකට කියවලා ඇග්‍රි වෙලා තමයි මේ කොන්ට්‍රැක්ට් එක අසයින් කරලා තියෙන්නේ. ඊට අපි ඒකින් තමයි ඔක්කොම කියන්නේ කොන්ට්‍රැක්ට් එක කියවලා බලලා හොඳට අසයින් කරන්න කියලා. සමහර ඊට පස්සේ දැන් සමහර කම්පැනිස් තියෙනවා ඉන්ටර්නල් කොන්ට්‍රැක්ට් එක දෙන්නේ නැහැ. කෙලින්ම මොහරි එකෙන් දෙන කොන්ට්‍රැක්ට් එකම තමයි තියෙන්නේ. එතකොට ඒක අසයින් කරන්නත් කලින් ඔක්කොම ටික ඉන් ඩීටේල් ගිහලා කියවලා බලන්න. අපි අර කලින් කිව්වා වගේම ඔක්කොම කියවලා බලලා අසම් කරන්න. ඒකෙත් මොන හරි තියෙනවා නම් ඔයාලා තේරෙන්නේ නැති දැන් තියෙනවා නම් HR එකත් එක්ක ගිහිල්ලා කතා කරන්න පුළුවන්. ඉතින් මුදිද මේ ඉන්ටර්නල් කොන්ට්‍රැක්ට් එක තිබ්බට ගොඩක් වෙලාවට නීති ඉස්සරහ බලංගු වෙන්නේ මොහෙරි එකේ ඔයගලන් අසම් කරන ලේබර් කොන්ට්‍රැක්ට් එක. ඉතින් සමහර කම්පැනි ඉන්ටර්නල් කොන්ට්‍රැක්ට් එක බේස් කරගෙනත් ඒගොල්ලන් ඔයගලන්ට ප්‍රශ්න දාන්න පුළුවන්. ඒක නිසා මුදිත කිව්වා වගේම ඔයගලන් මොන ඩොකියුමන්ට් එක අසම් කරත් හොඳට හොයලා බලලා කියවලා ඒ හැම දෙයක්ම කරලා අසම් කරන්න. ඉතින් ඒ වගේම තමයි ලේබර් කොන්ට්‍රැක්ට් එක අසම් කරන දවස තමයි ඔයගලන්ගේ ඒ කියන්නේ එම්ප්ලොයිමන්ට් එක ස්ටාර්ට් ඩේට් එක විදියට සඳහන් වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඒකයි අපි කියන්නේ ඔයගලන් පුහුණු කාලය ගොඩක් ඇද්ද ගන්න එපා. මොකද ඩුබායි වල ගොඩක් වෙලාවට කොන්ට්‍රැක්ට් එක 2 years තමයි දැන් යන්නේ. ඉතින් ඔයගලන් ලේබර් කොන්ට්‍රැක්ට් එක පටන් ගන්න දවසේ ඉඳන් 2 years ඔයගලන් ඒ කම්පැනි එකට වැඩ කරන්න ඕනේ. ඒ විදිහට තමයි යන්නේ. ඉතින් ඒගොල්ලෝ ඔයගලන්ට කිව්වොත් ඉතින් ඔයගලන්ගේ විසිට් වීසා එකෙන් වැඩ කරන්න ගොඩක් කාලයක් එහෙම කියලා මාසයක් විතර ඔයගලන්ගෙන් වැඩ අරගෙන ඉවර වෙලා ඔයගලන්ට කියලා ලේබර් කොන්ට්‍රැක්ට් එක අස්සම් කරොත් ඉතින් ඒ අස්සම් කරන දවස් ඉඳන් අවුරුදු 2ක් තව ඔයගොල්ලෝ ඒගොල්ලන්ට වැඩ කරන්න ඕනේ. ඉතින් ඒක නිසා ලේබර් කොන්ට්‍රැක්ට් එක අස්සම් කරන්න ගොඩක් පරක්කු වෙන්න එපා. ඉතින් එම්ප්ලොයිමන්ට් වීසා එකේ පළවෙනි ප්‍රොසෙස් එක තමයි මේ ලේබර් කොන්ට්‍රැක්ට් එක කියන එක. ඉතින් ඔයගොල්ලන් ඒ ලේබර් කොන්ට්‍රැක්ට් එක අස්සම් කරලා දුන්නට පස්සේ එම්ප්ලොයර් ඒගොල්ලොත් අස්සම් කරලා ඉවරලා මේක මොහෙරි එකට අප්ලෝඩ් කරනවා. ඉතින් මොහෙරි එක කියන්නේ මෙහි ඩුබායි වල තියෙන ලේබර් සම්බන්ධව තියෙන ඩිපාර්ට්මන්ට් එක. ඉතින් මේගොල්ලන්ගේ වෙබ්සයිට් එකෙන් කම්පැනි එකට පුළුවන් ඔයගලන්ගේ ලේබර් කොන්ට්‍රැක්ට් එක සබ්මිට් කරන්න. ලේබර් කොන්ට්‍රැක්ට් එක සබ්මිට් කරාට පස්සේ ඔයගලන්ගේ ලේබර් කාඩ් එක ප්‍රොසෙස් කරනවා. ඉතින් මේ ලේබර් කාඩ් එක ප්‍රොසෙස් කරාට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් ඔයගලන්ගේ ඊට පස්සේ එන්ට්‍රි පර්මිට් එක ප්‍රොසෙස් කරන්න. ඉතින් එන්ට්‍රි පර්මිට් එකක් කියන්නේ ඔයගලන්ට ඩුබායි වලට එන්ටර් වෙන්න දෙන පර්මිට් එකක්. ඔයගලන් කොහොමත් ඩුබායි ඇතුලේ ඉන්න නිසා දැන් ඩුබායි වලින් එළියේ ඉන්න කෙනෙක්ට නම් කම්පැනි එකෙන් කරන්නේ මේ එන්ට්‍රි පර්මිට් එක යවුවට පස්සේ යාට ඒක යූස් කරගෙන ඩුබායි වලට එන්ටර් වෙන්න පුළුවන්. ඉතින් ඔයා ඔල්රෙඩි ඩුබායි ඇතුලේ ඉන්න කෙනෙක් නිසා කම්පැනි එකෙන් තව ස්ටෙප් එකක් කරනවා. ඒ තමයි ඔයගලන්ගේ ස්ටේටස් චේන්ජ් කරන එක. ඉතින් ඔයගලන්ට මේ හැම දෙයක්ම ඔයගලන්ගේ වීසා එකේ එන්ට්‍රි පර්මිට් එකක් ඒගොල්ලන් දුන්නොත් ඔයගලන්ට මේකේ සත්‍යතාවය බලන්න පුළුවන් ICP වෙබ්සයිට් එකට ගිහිල්ලා. ඒ වගේම ඔයගලන්ගේ ස්ටේටස් චේන්ජ් කරොත් ඒකත් ඔයගලන්ට බලන්න පුළුවන් ICP වෙබ්සයිට් එකට ගිහිල්ලා. ඉතින් ඒක නිසා ඔයගලන් බොරුවට බලාගෙන ඉන්න එපා. අනේ මන් දන්නේ නැහැ මගේ කම්පැනියෙන් මගේ එම්ප්ලොයිමන්ට් වීසා එක ප්‍රොසෙස් කරාද, මට ලේබර් කාඩ් එකක් තියෙනවද කියලා දන්නේ නැහැ, මගේ කොන්ට්‍රැක්ට් එකක් ගැන මන් දන්නේ නැහැ. එහෙම ඉන්න එපා. ඉතින් ඔයගලන් දැන් සමහර වෙලාවට සමහර කම්පැනිස් ලේබර් කොන්ට්‍රැක්ට් එකේ කොපි එකක්වත් ඒගොල්ලන්ගේ එම්ප්ලොයිස්ලට දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට ඔයගලන්ට පුළුවන් ඩුබායි වල ගොඩක් වැදගත් ඇප්ස් තියෙනවා. ඉතින් අපි ඒ ඇප්ස් ගැන කියලා වෙනම වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ වැදගත් ඇප් එකක් තමයි මොහෙරි ඇප් එක.
ඔයගලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ICP වෙබ්සයිට් ICP app එක ඔයගලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේවා ඩවුන්ලෝඩ් කරගෙන ඔයගලන්ගේ passport details ඒව දාලා ඔක්කොම link කරලා හදාගෙන තියාගන්න. එතකොට ඔයගලන්ට ඕන document එකක සත්‍යතාවය බලන්නත් පුළුවන්. ඔයගලන්ට ඕන document එකක් මේකෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඉතින් අපි කතා කරේ status change එක නිමුදිත. එතකොට කියන්නකෝ බලන්න status change එක කරාට පස්සේ මොකද වෙන්නේ, කොච්චර කාලයක් අපේ යාළුවන්ට හම්බ වෙනවද ඊට පස්සේ කම්පැනි එකට ඒගොල්ලන්ගේ වීසා එක process කරන්න කියලා. ඔව් ස්ටේටස් චේන්ජ් කරාන් පස්සේ මාස 2ක කාලයක් හම්බ වෙනවා ඒගොල්ලොන්ගේ වීසා එක ප්‍රොසෙස් කරන්න. මේ මාස 2 කාලය ඇතුළත ඔයා ඩුබායි වලට අලුත් කෙනෙක් නම් ඔයාට ඉස්සෙල්ලාම මෙඩිකල් එකට යන්න ඕනේ. මෙඩිකල් එකට ගියන් පස්සේ ෆින්ගර්ප්‍රින්ට් වලට යන්න ඕනේ. අපි හිතමු ඔයා ඩුබායි වල ඔල්රෙඩි ඉන්න කෙනෙක්. ඒ කියන්නේ ඔල්රෙඩි ඔයා ඩුබායි වල වර්ක් කරලා මේක ඔයාගේ දෙවෙනි හෝ තුන්වෙනි ජොබ් එක නම් ඔයා යන්න ඕනේ මෙඩිකල් වලට විතරයි. ෆින්ගර්ප්‍රින්ට් වලට යන්න ඕනේ නැහැ. මොකද කලින් ගිහිල්ලා ඔයා ෆින්ගර්ප්‍රින්ට් සබ්මිට් කරපු හින්දා ඒ කොළොන්ගේ ඩේටාබේස් එකේ ඔයාගේ ෆින්ගර්ප්‍රින්ට් එක තියෙනවා. ඒකින්ද මෙඩිකල් වලට විතරක් ගියන් පස්සේ ඔයාට ඊට පස්සේ ඒක පාස් වුණා පස්සේ එමිරේට්ස් සයිට් එක ගන්න පුළුවන්. ඔව් ඉතින් කියන්න ඕනේ ගොඩක් වෙලාවට ස්ටේටස් චේන්ජ් එක වෙනකම් ඔයගලන්ගේ කම්පැනියෙන් කරා කියන්නේ ඉතින් ඔයගලන්ට බය වෙන්න දෙයක් නැහැ. ඊටු එම්ප්ලොයිමන්ට් වීසා එකට අවශ්‍ය දේවලුත් ඒගොල්ලන් සම්පූර්ණයෙන්ම කරනවා. ඉතින් ඔයගලන්ට අපි කලින් කිව්වා වගේ මේ හැම දෙයක්ම ට්‍රැක් කරගන්න පුළුවන්. ඔයගලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කොයි වෙලෙත් ඔයගලන්ගේ HR එකව කන්ටැක්ට් කරගෙන අහන්න. දැන් ඔයාගේ වීසා එකේ ස්ටේටස් එක මොකක්ද එහෙම කියලා අහන්න. මොකද ඔයගලන් ඒ මාස දෙක ඇතුළත ඔයගලන්ගේ ඊට පස්සේ මෙඩිකල් එකට මුදිත කිව්වා වගේ යන්නත් ඕනේ. ඒ වගේම එමිරේට්ස් ID එකේ ෆින්ගර්ප්‍රින්ට් දෙන්න යන්නත් ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට මේ ෆින්ගර්ප්‍රින්ට් ඩේට්ස් ගත්තම ඒවා ටිකක් ඈත දවස් තියෙන්නේ. ඉතින් මේ හැම දෙයකටම යන කොස්ට් එක වගේම මේ හැම දෙයක්ම ඔයාව ගන්න කම්පැනියෙන් තමයි කරන්න ඕනේ. ඉතින් ඔයගලන් කිසිම දෙයකට සල්ලි කීයක්වත් වියදම් කරන්න ඕනේ නැහැ. කොටින්ම කිව්වොත් ඔයගලන් මෙඩිකල් එකට එක්කගෙන යන එක පවා ඔයගලන්ගේ කම්පැනියෙන් හරිනම් කරන්න ඕනේ. ඒ වගේම ඔයගලන්ගේ ෆින්ගර්ප්‍රින්ට් අපොයින්ට්මන්ට් දාලා මේ හැම දෙයක්ම ඔයගලන්ගේ කම්පැනියේ PRO කෙනෙක් ඇති නැත්නම් HR එකෙන් හරි නැත්නම් ඒගොල්ලන් third party කට්ටියකට දීලා හරි employment visa එක process කරලා දෙයි. ඉතින් ඔයගොල්ලන් ඒක ගැන වැඩි worry වෙන්න එපා. එකම දේ ඔයගොල්ලන් touch එකේ ඉන්න ඇත්තටම මේගොල්ලන් ඔයගොල්ලන්ගේ employment visa එක process කරනවාද කියලා. ඉතින් කොහොම හරි ඔයගොල්ලන් fingerprint දීලා ආවට පස්සේ දවස් 3-4ක් ඇතුළත ඔයගොල්ලන්ට message එකක් එනවා. ඉතින් ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ID එක deliver කරන්න. ඉතින් මේ message එක ආවම ඔයගොල්ලන්ට පුළුවන් location එක select කරන්න. ඔයගොල්ලන්ට කොහෙටද මේක deliver කරගන්න ඕනේ කියලා. ඉතින් ඔයගලන්ට පුළුවන් එකපාරයි ඔයගලන්ට ලොකේෂන් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයගලන් ඒ පාර සිලෙක්ට් කරාට පස්සේ ආපහු ඔයගලන්ට එඩිට් කරන්න බෑ. ඉතින් ඔයගලන් normal delivery සිලෙක්ට් කරොත් ඔයගලන්ට දවස් 3ක් වගේ ඇතුළත ඒගොල්ලන් ඩෙලිවර් කරනවා. නැත්නම් ඔයගලන්ට within the day සිලෙක්ට් කරන්න පුළුවන්. එහෙම සිලෙක්ට් කරොත් ඔයගලන්ට dirham 100ක වගේ additional charge එකක් යනවා. එහෙම නැත්නම් ඒගොල්ලන් free deliver කරලා දෙනවා. ඉතින් ඔයගලන්ට හදිසි Emirates ID එක ඕන නම් ඔයගලන්ට එදා දවස් ඇතුළතම deliver කරගන්න පුළුවන්. ඉතින් Emirates ID එක හම්බුණාට පස්සේ ඉතින් ඔයගලන් UAE resident කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් අපි තව වීඩියෝ එකකින් කරන්නම් මේ Emirates ID එකේ තියෙන වැදගත්කම මොකක්ද කියලා නේද? ඔව් ගොඩක් කට්ටිය දන්නේ මේ Emirates ID එක හම්බුනාන් පස්සේ ඒගොල්ලොන්ට රටවල් ගණනාවක ඒ කියන්නේ on arrival travel කරන්න පුළුවන්. ඒකේ ගොඩක් benefit තියෙනවා කලින් කිව්වා වගේ. ඔව් ඒ වගේම ඒ විතරක් නෙමෙයි ගොඩක් benefits තියෙනවා මේ Emirates ID එකේ. අපි වෙනම වීඩියෝ එකක් කරන්නම් Emirates ID එකෙන් මොනවද හම්බෙන benefits කියලා. ඒ වගේම තමයි ඔයගලන්ට Emirates ID එක හම්බෙච්ච ගමන්ම ඔයගලන් ILOE insurance එක subscribe කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයගලන්ට dirham 400ක විතර වෙනකන් දඩයක් වැටෙන්න පුළුවන්. ඉතින් ඒකත් ඔයගලන් දැනුවත් වෙලා ඉන්න. ILOE insurance එක ගැන වැඩිදුර විස්තර දන්නේ නැත්නම් අපි වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක ඩුබායි වල ජොබ් එකක් කරන ගොඩක් අයට වළංගු වෙන ඉන්ෂුරන්ස් එකක්. ඉතින් ඒක සමහර කම්පැනි වලින් ඒගොල්ලොම ගෙවනවා, එම්ප්ලොයර්ම ගෙවනවා ඔයගලන් කම්පැනියෙන්. ඒත් ගොඩක් වෙලාවට ඒක අපිට තමයි ගෙවා ගන්න වෙන්නේ. ඉතින් ඒගොල්ලන් සමහර වෙලාවට ඉන්ෆෝම් කරන්නේත් නැහැ. ඉතින් ඒක නිසා අලුතෙන් ඩුබායි වල ජොබ් එකකට යන කෙනෙක් නම් ඔයගලන් අනිවාර්යයෙන්ම මේ ILOE ඉන්ෂුරන්ස් එක අරගන්න ඕනේ. ඉතින් අපි හිතනවා අද වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ ගොඩක් දේවල් ගන්න ඇති කියලා. ඉතින් හදිසිය තමයි මේ වීඩියෝ එකක් කරේ. ඉතින් අපේ ගොඩක් යාළුවන්ට ඉන්ෆර්මේෂන් ගොඩක් අපිට මැසේජ් කරලත් අහනවා එක එක්කෙනාගේ ප්‍රශ්න. ඉතින් අපි ඒවටත් පුළුවන් විදිහට උත්තර දෙනවා. මේ දවස්වල නම් ඇත්තටම ගොඩක් බිසි. ඒක නිසා මැසේජස් බලන්න උනේත් නෑ නේද මුදිත? ඔව් අපි ගොඩක් බිසි. ඒකින්ද ඒ කියන්නේ පහුගිය ටිකෙත් අපිට වැඩ වගේක් තිබ්බා. ඒකින්ද අපිට පොඩ්ඩක් මැසේජ් වලට උත්තර දෙන්නත් ඒ කියන්නේ රිප්ලයි ගන්න පහු වුණා ඇත්තටම ගොඩක්. එහෙනම්
අදට අපි මේ වීඩියෝ එකම තියෙන නවත්තනවා. ඔයගොල්ලෝ මතකද අපේ channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න. channel එකේ නම තමයි life feed චතු වෙනමුදී. මතකද notification bell icon එකත් click කරන්න. මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් පල්ලෙහා comment box එකේ දාන්න. හරි එහෙනම් ඉතින් අපි යනවා. Bye. Bye.